කොහොමද ළමයි? අද පොඩි වෙනසක්. මේ ටෝපී ෂාන් බණ්ඩාරගේ අම්මත් මේ සිංහල අවුරුද්දට කලින් ඔන්න පොඩිවට රෙඩි වෙන්න හදන්නේ. මේ චුට්ටක් අපි ගිහලා බලමු මොකද වෙන්නේ කියලා. ඊට කලින් මේ ආණ්ඩයක් ගෙනාවා. ඒක මම පෙන්නන්න එකක් පෙන්නලා මම මනකට. මෙන්න තියෙනවා මම කියපු දේ. ලේසි නෑ මෙදා පාර හොඳේ. හැමදාම ඉතින් මේ පීඩනත් එක්කම ඉන්න බෑනේ. පොඩිවට ඉතින් පොඩ්ඩක් සෙට් වෙන්න කියලා තමයි ඉතින් බැලුවේ. මේ ඔන්න අම්මා වැඩේට බැහැලා ඉන්නේ හොඳේ. ඉන්න අපේ ටෝපී ෂාන් බණ්ඩාරගේ මෑණියෝ. හරි හරි දැන් ඉතින් ගත්ත වීඩියෝ එක දැන් එපා කියලා දැන්. කියන්නේ මගේ පුතාගේ මේ ලබන අවුරුද්ද කිරියෙන් පැණියෙන් සාර්ථක වේවා කියලා මම ප්‍රාර්ථනා කළා. සුබ දවසක් වේවා කියලා. අම්මට සිරියා බලන්නකෝ. මම බලන්න ගයිස් අම්මා වැඩේට බැහැලා ඉන්නේ ඈ. අද මොනවද අම්මා හදන්න යන්නේ? අද මම දැනට හදන්න යන්නේ හැඳි කැවුම්. නගයි සම්ම හැඳි කැවුම් හදන්න යන්නේ. මොනවද අම්ම ඔය කරන්නේ? වතුර දානවද? සීනි පිටි ටික සීනි හාල් පිටි ටික කවලම් කරලා ඊළඟට වතුර ටිකක් දාලා අනා ගන්න. දැන් සීනි දාලා තියෙන්නේ නේ. සීනි දාලා තියෙන්නේ රත් වෙන්න. ඔය දැන් සීනි කළු කරනවා නේද අම්මා? දරලිපේ රත් කරගත්ත සීනි ටික මේ වුණු කරගත්ත. අම්මා මේ වෙන විදියකට හදනවා කිව්වේ මොකද්ද ඔක කරන්න හදන්නේ? මේක මේ අර අතිරස කියන එක පිටි අනලා ගුලි කරලා වට්ටියක වඩලා කරනවා. මේක එහෙම නෙමෙයි. මෙහෙම වක් කරනවා තෙලට දැන් මෙහෙම. හරිද? එතකොට හඳි කැවුම් කොණ්ඩ කැවුම් දෙකම එක විදිහට තමයි හදන්නේ. ගයිස් මේ උණු කරගත්ත සීනි ටික පිටි වලට කලවම් කරනවා. නේද අම්මා? කළු කරගත්ත සීනි. කළු කරගත්ත සීනි ඔන්න පිටි වලට දාලා කලවම් කරගත්තා. දැන් කලවම් කරේ නෑ තාම කලවම් කරන්න අම්මා දැන් කරේ. ඔන්න ඉතින් දැන් කැවුම් හදන්න පදම හදාගෙන ඉවරයි. මෙන්න මේ විදිහට තමයි පදම තියෙන්නේ. ඉතින් ගොඩාක් දැන් ඔය පොඩි ටාච් එක තමයි අම්මා හදන්න යන්නේ. ඉතින් ඇත්තටම මේ ගෑස් ලිප් වල හදනවට වැඩිය දර ලිපක හදනවා කියන්නේ නිකන් අමුතු අර කියනවනේ චිල් එක. ඔව් අවුරුදු ටිකක් අර සිරියාවක් තියෙනව නේද අම්මා? මේ ඉතින් පොඩි තාච්චි තමයි අපි ඔන්න හදන්න යන්නේ දර ලිපේ පළවෙනි කැවුම. ඉතින් අම්මා දැම්මා තෙලට. ඉතින් ටෝපී ෂාන් බණ්ඩාරගේ එකම පැතුම ඉතින් මම හැමදාම කියනවා වගේ හැමෝටම හරියන්න කියලා. එදා ඉඳලම ඉතින් කියන්නේ හැමෝටම හරියන්න කියලානේ. ජයෙන් ජයම වෙන්න ඕනේ, සාර්ථකත්වයෙන් සාර්ථකත්වයටපත් වෙන්න ඕනේ. මේ 2025 ඉතින් මේ සිංහල අලුත් අවුරුද්ද මේ ඉතින් හැමෝටම ඉතින් මිල මුදල් යාන වාහන ආර්ථිකය පොඩ්ඩක් හොඳයි නැති හැමදාම ඉතින් අවුරුදු වගේ තමයි නේද අම්මා? මේ ඉතින් මේ ඉතින් මහ ලොකු දෙයක් නෑ. ඉතින් පොඩිවට ඉතින් පුංචි සතුටක් මේක මට. ඒකයි මට වීඩියෝ එකක් ගන්න කියලා හිතුනේ. ඉතින් වැඩේ ලස්සනට යනවා. ලොකු එළියක් තිබුණේ නෑ මේ ගයිස්. දැන් නම් අවුලක් නෑ. දැන් නම් හොඳට පේනවා ලයිට් එකක් දැම්ම හොඳ එකක්. මේ බණ්ඩ දැන් හොඳට පේනවා මේ. හොඳයි. අවුලක් නෑ ගයිස්. ලස්සනට වැඩේ වෙනවා හොඳේ. ඔක දාන සිස්ටම් එක අපේ අම්මා. දැක්ක නේද ගයිස්? මොයි සිස්ටම් එකට දාගත්ත හරි ලේසියි ඒක. අර වඩ නේද අම්මා? ඉන්නවට වැඩිය ලේසිනේ. ලේසි රසයි අමුතුයි. මේක තමයි. ඔන්න ළමයි හැදිච්ච කැවුම් වැඩේ සාර්ථකයි. උන් අපේ අම්මා කියනවා දවස මේ කොකිස් හදනවලු. ඉතින් ඒක නම් මට වීඩියෝ කරගන්න බැරි වෙයි. හැබැයි බැරි වෙයි නේද අම්මා?
බලමුකෝ මේ වැඩේ නම් සාර්ථකයි වුණා. මගේ පොඩි අදහසක් තිබ්බා එහෙම දෙයක් කරනවා කියලා. ඉතින් පළවෙනි පාට ඉතින් මේ වගේ වීඩියෝ එකක් කරේ. ඉතින් අඩුපාඩු ඇති ඒවට සමා වෙන්න ඕන. මේ අම්මන මහරි දෙයක් කියන්න තියෙනවා නම් අන්තිම දවල්ට කියන්න. ඉතින් උන් කවුම පෙන්නලා මින්නම් ඔන්න. මගේ පුතා නෙවෙයි මුළු ලංකාවටම මොකක් හරි කියන්නේ. channel එක සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒක මිනිසුන්ට ඔබ සියලු ලෝකවාසීන්ටත් අපේ ගෙදරටත් මගේ නෑදෑ හිත මිතුරුන්ටත් සියලු දෙනාටම මේ එන සුබාලුත් අවුරුද්ද කිරියෙන් පැණියෙන් ඉතිරේවා කියලා මා ප්‍රාර්ථනා කරනවා. හරියනේ අම්මටත් එසේම වේවා කියලා ටෝක් විත් ෂාන් බණ්ඩාර ප්‍රාර්ථනා කරනවා. එහෙනම් ගයිස් අදට සමුගන්නවා. ඉතින් නැවත මේවන් වැඩසටහනකින් හමු වන තුරු අදට ඔබෙන් සමුගන්නවා සියලු දෙනාටම ජයෙන් ජයම වේවා.